දී වැඩපිළිවෙලේ. හරි. දැන් මේ රිසල්ට් ෂීට් එකක් ඉදිරිපත් කරලා 2025 එකක් ඔයාලා දුන්නානේ දැන්. ඔන්ලයින් ළමයින්ටත් මේක දෙනවා. මේ තියෙන්නේ 2025 මේ අන්තිමටම ප්‍රතිඵල ආපු බැච් එකේ දිස්ත්‍රික් පළවෙනි 20 ඇතුළේ විතරක් රෑන්ක්ස්. දිස්ත්‍රික් පළවෙනි 20 ඇතුළේ විතරක් රෑන්ක්ස්. දිස්ත්‍රික් පළවෙනි 20 ඇතුළේ කිසිම ෆිසික්ස් පන්තියකින් එදා මෙදා අතර මීට වඩා ලොකු හෑන්ඩ් බිලක් ගහලා නැහැ. දිස්ත්‍රික් පළවෙනි 20 ඇතුළේ රෑන්ක්ස්. හරි. දිස්ත්‍රික් පළවෙනි 20 ඇතුළේ 168ක් මෙතන දාලා තියෙනවා. ඒ නෙමෙයි මේ අවුරුද්දේ විතරක් දිස්ත්‍රික් පළවෙනි 20 168ක්. එතකොට පළවෙනි 20 කියන එක කොච්චර පවර්ෆුල් රෑන්ක් එකක්ද කියන එක මෙහෙම හිතන්න බලන්න. සමහර දිස්ත්‍රික් වල ඉංජිනේරින් යනවා කොළඹ වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් එimhe ඉංජිනේරින් යනවා 300 ගානක්. මෙඩිසින් යනවා 300 ගානක්. ගම්පහ වගේ දිස්ත්‍රික්කයක් ගත්තොත් එimhe يعني කොළඹින් දිස්ත්‍රික් රෑන්ක් එක 300 ගණන් වුණත් මෙඩිසින් යනවා. ඉංජිනේරින් දිස්ත්‍රික් රෑන්ක් එක 300 310 320 වගේ වුණත් ඉංජිනේරින් යනවා. එතකොට ගම්පහින් දිස්ත්‍රික් රෑන්ක් එක 200 විතර 200ට කිට්ටු වුණත් මෙඩිසින් යනවා. ගම්පහෙන් දිස්ත්‍රික් රෑන්ක් එක 200ට කිට්ටු වුණත් ඉංජිනේරින් යනවා. එතකොට හිතන්න දිස්ත්‍රික් 20 කියන්නේ කොයිතරම් ඊට උඩින් තියෙන හැම දිස්ත්‍රික් එකකදීම එහෙම නෑ. නමුත් ගොඩක් දිස්ත්‍රික් වලදී 100 ගණන් වගේ රෑන්ක්ස් පවා යනවා. එතකොට හිතන්න දිස්ත්‍රික් 20 කියන්නේ කොයිතරම් එතකොට හොඳ රෑන්ක් එකක්ද? එවැනි රෑන්ක්ස් තියෙන ළමයි 168ක් මෙතන නම ඉස්කෝලේ විස්තරේ ඔක්කොම එක දිස්ත්‍රික්කේ ඔක්කොම එක ෆොටෝ එකත් එක්ක දාලා තියෙනවා. එතකොට ඇත්තම සංඛ්‍යාව 168ටත් වඩා වැඩි. අපි මේ පාර රිසල්ට් ෂීට් එක පබ්ලිෂ් කරද්දී පොඩි පිළිවෙලක් අඩුගමනේ කරා වෙන්න මෙහෙම. මුළු ඒ සාමාර්ථ සංඛ්‍යාව මම වීඩියෝ එකකුත් දැම්මා. මුළු ඒ සාමාර්ථ සංඛ්‍යාව 1512යි. ලංකාවටම ෆිසික්ස් A තියෙන්නේ 5505යි. ෆිසික්ස් තමයි අඩුම A තියෙන සබ්ජෙක්ට් එක. ඒ අඩුම A ප්‍රතිශතයක් තියෙන සබ්ජෙක්ට් එක. හරි. කෙමිස්ට්‍රි A තියෙනවා 8000කට කිට්ටු ගාණක්. ඒතර මේකෙන් දෙගුණයකට වඩා පොඩ්ඩක් අඩුවෙන් වෙන්න තමයි කෙමිස්ට්‍රි A තියෙනවා 5000 8000. හරි. බයෝ A තියෙනවා 5000 නෑ බයෝ A මම 5000 කරන්නේ නෑ. බයෝ A මම මතක නෑ නමුත් බයෝ ලියන්නේ නෑනේ ෆිසික්ස් ලියන ගාන බයෝ කියන්නේ ඊට වඩා භාගයක් ලියන සබ්ජෙක්ට් එකක් නේ. ඒතර බයෝ A කොහොමත් එච්චර ගණක් තියෙන්න බෑනේ. එතකොට මේ ගානම ලියන අනිත් සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රිනේ. මැත්ස් උත් ලියන්නේ මේකෙන් භාගයක් විතර දෙනෙක්නේ. ඒතර මේ ගානටම සමාන ඉලක්කමක් ලියන අනිත් සබ්ජෙක්ට් එක කෙමිස්ට්‍රි. ඒතර ඒ සබ්ජෙක්ට් එකේ 8000ක් විතර තියෙනවා. මේකේ 5000යි තියෙන්නේ 5500යි ලංකාවට. එතකොට අන්නේ 5500න් 1505ක්. ඒ කියන්නේ 1512ක්. ඒ කියන්නේ හතරෙන් එකකට වැඩි ගාණක්. 128ක් විතර. හතරෙන් එකකට වැඩි ගාණක්. තනි පන්තියක් ඇතුලෙන් ඇවිල්ලා තියෙනවා. හතරෙන් එකකට වැඩි ගාණක් තනි පන්තියක් ඇතුලෙන්. ලංකාවේ ගුරුවරු ඉන්නේ 4 දෙනයි නෙමෙයි. ෆිසික්ස් ගුරු 1000ක් විතර ඇතිනේ. ඒතර හතරෙන් එකක් තනි පන්තියකින්. හතර එකක් නෙමෙයි ඇත්තටම තුනෙන් එකකට තමයි කිට්ටු. හේතුව 1700 ගාණක් අපිට දැනුම් දීලා තිබ්බා. 1701ක්ද කොහෙද? ඒ වුණාට මේ පාර රිසල්ට් ෂීට් එක ගහන්න කලින් අපි හැමෝටම කෝල් කරා. කවුරු හරි බොරුවට රිසල්ට් ෂීට් එක පුරවලා මේ ඒ රිසල්ට් එක අපි ගැහුවොත් එහෙම අපිට හරියන්නේ නැහැ. කවුරු හරි බොරුවට එහෙම වෙලා තියෙනවා. ඒකයි මම කියන්නේ. එතකොට 1700 ගානටම කෝල් කරා ඔෆිස් එකෙන්. කෝල් කරලා ආන්සර් කරලා වැඩේ කන්ෆර්ම් يعني ආන්සර් කරලා කතා කරලා විස්තර දැනගෙන ඔක්කොම එහෙම කන්ෆර්ම් කට්ටිය පළවෙනි يعني මේක පාරක් කෝල් ගත්තාම ආන්සර් කරපු කට්ටිය 1512ක් හිටියා. වෙන්න පුළුවන් නේ. කෝල් 17ක් ගත්තාම කෝල් 15ක් ආන්සර් කළා වගේනේ 1700න් 1500ක් ඒ වගේ 17ක් ගත්තාම 15ක් විතරනේ ආන්සර් කරන්නේ. කවුරු හරි මොන හරි වැඩවල ඉන්නවනේ. එතකොට ඒ කෝල් ආන්සර් කරලා ඒ විදිහට කන්ෆර්ම් කරපු ලිස්ට් එක විතරයි මේ අපේ ඒ ෂීට් එකට ඇතුළත් කරේ. නැත්තම් 1700ක ෂීට් එකක් ගන්න තිබ්බා. එහෙම ඕනේ නැහැ. දෙවෙනියේ පේන්නවත් නැහැ. ඒ නිසා ඕනේ නැහැ. හරිද? එතකොට මේ ඒ නිසා 1500 ගණනක් දැම්මා. ඒතර මේ දිස්ත්‍රික් 20 ඇතුළේ රිසල්ට්ස් උත් ඒ වගේම 180ක් තියෙනවා. 168යි ගහලා තියෙන පොඩි ඩිස්කවුන්ට් එකක් දාලා. හරිද? හේතුව අර මොකුත් අවුලක් තියෙන ඒවා ගන්න බෑ. බොරු රිසල්ට්ස් ගහන්න දෙයක් නැහැ. කොහොමත් අපි ළඟට කිට්ටු කරන්න කවුරුවත් රිසල්ට්ස් නැහැ. නිසා බොරු රිසල්ට්ස් ගහන්න දෙයක් නැහැ.
අපි එකින්ද අපි එක කියලා කී ඉන්න ඕනෙත් නැහැ. අපි දෙක තුන නන්නේ අපි එක කියලා කෑ ගහන්න ඕනේ. අපි තමයි එක කියලා කෑ ගහන්නේ. ඒතර අපි එකින්ද අපිට කෑ ගහන්න දෙයක් නැහැ. හරිද? එතකොට සදනාතන දැන් කියන්නේ මේවා නිකන් දැන් එතකොට මේ රිසල්ට් ෂීට් එකක් කියන්නේ මේ දිස්ත්‍රික් රෑන්ක් එකක් කියන්නේ මම නම් කියන්නේ හැමදාම රෑන්ක් කොච්චර තිබ්බත් කොච්චර රෑන්ක් ආවත් මේ රෑන්ක් 99.9ක් මේ ළමයාගේ මහන්සිය. හරිද? සබ්ජෙක්ට් 3ක් ගොඩ දාලා තමයි දිස්ත්‍රික් රෑන්ක් එකක් ගන්න. එතකොට මේක මට අයිති ප්‍රතිඵලයක් නෙමෙයි. ඒ ළමයාට අයිති ප්‍රතිඵලයක්. අපිට කියන්න පුළුවන් වෙන්නේ අපේ පන්තියේ වැඩේ ඒ ළමයාට ගැළපෙන පරිදි සුදුසුයි. එච්චරයි. රෑන්ක් එකක් දාන්න යන ළමෙක්ට අපේ පන්තියේ වැඩ ටික ගැලපෙනවා. නැත්තම් ඉතින් ඉන්නේ නැහැ පන්තියේ. නැත්තම් පන්තියට ඇවිල්ලා පන්ති වැඩ පිළිවෙලත් එක්ක ඉන්නේ නැහැ නේ. යාට ගැලපෙන්නේ නැත්තම් වැඩේ. ඒත් රෑන්ක් එකක් දාන්න යන ළමෙක්ට අදාළ දේවල් ටික පන්තියේ පැත්තෙන් වෙනවා. ඒක තමයි කියන්න පුළුවන්. ඉතින් මොකද මේ ටිකම ඉගෙනගෙන පන්තියට ඇවිල්ලා ෆේල් වෙච්ච ළමයි නුත් ඉන්නවනේ. දෙන්නම ඉගෙනගෙන තියෙන රෑන්ක් එකක් දාන ළමයා ඉගෙනගෙන තින්නෙත් ඒ ටික. ෆේල් වෙච්ච ළමයා ඉගෙනගෙන තින්නෙත් ඒ ටික. එතකොට 99.9ක් මේ රෑන්ක් එක දාපු ළමයා ඒ ළමයාගේ මහන්සියෙන් පන්තියේ කන්ටෙන්ට් එක වැඩේට ගලපෙනවා. ඒක තමයි කියන්න පුළුවන්. නැතුව මේ බිහි කරපු ප්‍රතිඵල නෙමෙයි බිහි කරන්න බෑ ප්‍රතිඵල එහෙම හරිද? එතකොට මේ ඒ ළමයාගේ මහන්සිය, ඒ ළමයාගේ අම්මගේ තාත්තගේ ක්‍රෙඩිට් එක ඒක. එතකොට ඊට පස්සේ ඒ සාමාර්ථ වුණත් ෆිසික්ස් මේ රෑන්ක්ස් වුණත් ඔක්කොම එහෙම තමයි ඉතින්. ළමයාට තමයි අයිති ප්‍රතිඵල මේ අපේ මේ මම බිහි කරා කියන්න බෑ. මේ තියෙන්නේ පන්තිය ඒකට ගැලපෙන්න කරගෙන ගිහින් තියනවා කියන්න විතරයි. එතකොට ඔයාලගේ ටාගට් එක විය යුත්තේ ඊළඟ අවුරුද්දේ තාමත් ඔයාලට හොඳ වෙලාවක් තියෙනවා මහන්සියලා වැඩ කරනවා නම් තාමත් ඊළඟ අවුරුද්දේ මේ ලිස්ට් එකකට එන එක තමයි ඔයාගේ ටාගට් එක වෙන්න ඕනේ. මොකද ඔයාගේ මේ වෙලාවේ ප්‍රධාන අරමුණ A level කරන එක. A level කරන එක නම් ප්‍රධාන අරමුණ වෙන මොකක් ප්‍රධාන දෙයක් කරන්නේ නැහැ නේ කවුරුවත් නේ. කියන්නේ අහින ලොකු රස්සාවක් කරන්න එහෙම මොකුත් නැතුව දෙන්නේ. කියන්නේ මොකක් හරි ප්‍රධාන අරමුණ මේ වෙලාවේ A level කරන එක නම් මහන්සි වෙන්න ඕනේ මේ වගේ රිසල්ට් ෂීට් එකකට එන්න. හරි? ඒක තමයි ඔයාලට ඉතින් නැත්තම් ඔයා කරපු එකකින් වැඩක් නැහැ නේ. මහන්සි වෙන්න ඕනේ එකක් දාගන්න හොඳ රෑන්ක් එකක් දාගන්න ඒ විදියට. හරි? ඊළඟට මේ එතකොට මේ විදිහට දිස්ත්‍රික් රෑන්ක්ස් ටික පබ්ලිෂ් කරා ඊට පස්සේ තව රිසල්ට් ෂීට් දෙකක් එන්න තියෙනවා. ඒ තමයි A ෂීට් එක. ඒක ගන්නට ඒක අර ඉංග්‍රීසි වලින් පුරවලා තියෙන එක සිංහලට පරිවර්තනය කරලා හදන්න තියෙන්නේ. ළමයි පුරවලා අපි කෝල් කරලා කන්ෆර්ම් කරලා ඔක්කොම තියෙන ලිස්ට් එක තියෙන ඉංග්‍රීසි වලින්. මම ඉංග්‍රීසි ලිස්ට් එක වීඩියෝ එකේ පෙන්නුවා. ඒක සිංහලෙන් දාන්න බෑ. ඒ සිංහලෙන් දාන වැඩේ තමයි දැන් තියෙන්නේ. ඒ ටික පිළිවෙලකට හදාගෙන. ඒක තියෙනවා. ඊට පස්සේ තව අර හරිය වැදගත් ලිස්ට් එකක් තියෙනවා. අර ෆස්ට් අයි එකේ F එකක් S එකක් තියෙන ළමයි. පස්සේ දෙවෙනි පාරට පන්ති ඇවිල්ලා A එකක් B එකක් කරපු ඒවා. අන්න ඒ ලිස්ට් එකේ තියෙන 1000ක් විතර. ඒකත් මාර ලිස්ට් එකක් නේ කියන්නේ අර. ඒක නම් ඉතින් ගොඩක් අර අපේ පැත්ත ගැන අපිට ලොකුවට කියන්න බලවන්. ඒ කියන්නේ අපි ගොඩක් දායක වෙලා තියෙනවා වගේ එකක්. මොකද කලිනුත් ඒ ළමයා වැඩ පන්ති ගිහිල්ලා වැඩ කරලා වෙන පන්ති වලට ගිහිල්ලා එහෙමනේ. අර එතකොට ඒකේ අර පන්තිය ගැන පෙන්වන්න පුළුවන් හොඳ රිසල්ට් ෂීට් එකක්. තවත් ඒක මේකෙන් කියන්න පුළුවන් මේ තමයි අර මේක දැක්කම ඉතින් පට්ට සතුටුයි. ඒ ළමයා ගැන සතුටුයි, ළමයි ගැන සතුටුයි. ඒගොල්ලන්ගේ දක්ෂතාවය අපිට කියන්න පුළුවන් අපේ පන්තියේ ඒකට ගැලපෙන්න වැඩ ටික කරලා තියෙනවා කියලා විතරයි. හරි? ඕනෙම රෑන්ක් ෂීට් එකක් එච්චරයි. ඕන රෑන්ක් නැතුව කවුරු හරි එහෙම කියනවනම් මේ ඉරිසියාවට කුහකකමට කියලා කියන්න පුළුවන් රෑන්ක් නැතුව එහෙම කියනවා. මම සියලුම රෑන්ක්ස් ටික තියාගෙන ලංකාවේ වැඩිම රෑන්ක්ස් ටික තියාගෙන අයිලන්ඩ් ෆස්ට් එකක් තියාගෙන තමයි යොක් කියන්නේ. ඒ තමයි පරම සත්‍ය. රෑන්ක් එකක් කියන්නේ ළමයාට අයිති දෙයක්. සබ්ජෙක්ට් 3ක දෙයක්. එක සබ්ජෙක්ට් එක දෙයක් නෙමෙයි. ෆිසික්ස් වලින් 100න් 100 ගත්තත් ඌ අයිලන්ඩ් ෆස්ට් වෙන්නේ නැහැ අනිත් සබ්ජෙක්ට් එක බෙයි නම්. හරි? එතකොට ඔයා ඒ ළමයාට තමයි ඒකේ ක්‍රෙඩිට් එක ගන්න ඕනේ රෑන්ක් එකට. එතකොට මේ හැබැයි දැන් ඔයාලා දැන් සීරියස් අරගෙන වැඩ කරන්න පටන් ගන්න ඕනේ කාලේ දැන්. ඔයාලට පල්ලෙහාම් බැච් එකක් ඉන්නවා. ඔයාලට උඩ බැච් එක තව ටික දවසකින් විභාග ලියනවා. සීරියස් ගන්න වැඩේ කරන්න. උපරිම සීරියස් වැඩ කරන්න ඕනේ වෙලාවක් මේක. හරි? ඒ නිසා උපරිම සීරියස් තරම් වැඩේ කරන්න. හරි. එතකොට මේ එහෙනම් වැඩේ හරි අපි යමු වැඩේට පාඩමට පොඩ්ඩක් පන්ති වෙලාවල් වලදී ફોකස් කරලා අහන් ඉන්න. දැන් පොඩ්ඩක් ඩිසිප්ලින් හදන්න.
දැන් ටිකක් පිස්සු ගලිය ඇති. දැන් ඔයාලට පොඩි ඔයාලට වඩා පල්ලෙහා බැච් එකකුත් ඉන්නවනේ දැන්. ඒ නිසා දැන් ටිකක් එක විදිහකට වැඩක් කරන්න පටන් ගන්න. ඔය පරණ දේවල් වැඩක් නැහැ. යම් වෙලාවකදී හැදෙනවා කියලා හිතුවොත් එතන ඉඳන් හැදුන හැකියි. එතන ඉඳන් පරණ දේවල් ටික කවර් කරගෙන ඔය රිවිෂන් එකෙන් පටන් ගත්තට පස්සේ ඒවෙන් මුල් ටික අල්ලගෙන මොන හරි අඩුපාඩු තියෙනවා නම් මේ දැන් ඉඳන් මේ ටිකෙන් හොඳට කරගෙන ගිහින් අල්ලගත්තා හැකියි. කිසි විදියකින් හිතන් ඉන්න එපා මේ රිවිෂන් පටන් ගත්තාම ඒවෙන් කරගන්නවා වගේ ඉන්න එපා. හොඳම දේ තමයි අද ඉඳන් දැන් තැන ඉඳන් කරගන්න දැන් වෙනකන් කෑල්ල විතරක් මුල් ටිකේ විතරක් රිවිෂන් නැවිලා අල්ලගන්න. ඒක තමයි හොඳම දේ. හරි. මොන හරි අඩුපාඩුවක් තියෙනවා නම් අඩුපාඩු නැත්තම් රිවිෂන් එන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. හරි. එතකොට මේ එන වැඩේට එමු. හරි. දැන් හරිද? එහෙනම් ගිය සතිය අන්තිමට ලිව්වේ අර අවස්ථිකූර්ණය රඳාපවතින සාධකනේ. රඳාපවතින සාධක දෙක. හරි. එදින නම් පොඩි වාක්‍යයක් ලියන්න. වාක්‍යයක් ලියන්න. ඕ දැන් මේ අර IT ළමයින් රෑන්ක් එන්නේ නැහනේ. IT ළමයින්ට රෑන්ක් එන්නේ නැති එකත් වෙන අවුලක්. කියන්නේ අවුලක් කියන්නේ අපරාධය. එහෙම නැත්නම් තව රෑන්ක් ගොඩක් තියෙන්න තිබ්බා. අයි පන්තියේ සැලකිය යුතු IT ළමයි ගානකුත් ඉන්නවනේ. දැන් මෙතන හිටිය ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක් කොය අර IT එළියට ගියද? එයා එහෙම පන්තියේ මේ টොප් ලිස්ට් වල හොඳම රෑන්කින්ග්ස් වල හිටපු එක්කෙනෙක්. හරි. මේ ඉතින් IT නේ. එතකොට රෑන්ක් එකක් එන්නේ නැහැ. හරිද? නැත්තම් රෑන්ක් එකක් තමයි. අර টොප් ලිස්ට් වල එහෙම නිතරම හිටපු නිතරම කියවෙච්ච නමක්. ඒ හින්දා රෑන්ක් එකක් එන්නේ නැහැ. IT නම් රෑන්ක් දෙන්නේ නැති එක අපරාධේ. අර අයිලන්ඩ් සෙකන්ඩ් උනොත් හොයාගන්න විදිහක් නැහැ. අයිලන්ඩ් ෆස්ට් උනොත් විතරයි හොයාගන්න පුළුවන්. ෆස්ට් උනොත් පොඩ්ඩක් බලලා හොයාගත්තා. 2022 එහෙම අපිට අයිලන්ඩ් 23 නේද? නෑ 22 එහෙම අයිලන්ඩ් ෆස්ට් හිටියා. අපිට 2022 ෆස්ට් නම් හොයාගත්ත හැකි. අයිලන්ඩ් සෙකන්ඩ් ගිහින් ඉඳන් හොයන්න බෑ මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඒ නිසා මේ IT ළමයින්ට එහෙම සීන් එකක් තියෙනවා. නැත්තම් පන්තියේ සැලකිය යුතු ගණක් IT ළමයි ඉන්නවා. IT ළමයින්ටත් රෑන්ක් දුන්නා නම් තව සීට් එකක් ඇහුවේ මේ වගේ.